කිලෝමීටර් 11ක් තියෙනවා. මාලිගා තැන්න. ඉතින් වල මොකද හිතෙන්නේ මේ 2 එක කියන්නේ? හරිම හොඳයි. කොහොමද? වැඩ තියන කරගන්නද? ඩිග්‍රී එනවා මැරියා. Hey, sponsored by Jama Computers. සවාන්නයක් කන්න යන්නේ කට්ටියත් එක්ක. අත හොදන් හරි. හොඳ පුඩුක් තියාගන්න. Hi guys, welcome back to my channel. ඉතින් ඔන්න අද අරන් ආවිලා තියෙන ඩේ බ්ලොග් එකක්. අපිට යන්න තියෙනවා පොඩි වැඩ වගේකට කොළඹ පැත්තට ගම්පහ පැත්තට යන්න තියෙනවා. ෆෝන් එකක් තියෙනවා හදාගන්න. ඊට අමතරව තව පොඩි වැඩ දෙකක් තියෙනවා. ලස්සන ගමනක් වෙයි මේක. අද මම ඉන්නේ බෝඩිමේ අපේ කැම්පස් එකට ආවා. ඒ බෝඩිමේ තමයි ඉන්නේ. ඉතින් මගේ මාත් එක්ක තව යාළුවෝ දෙන්නෙක් යන්න ඉන්නවා. එක්කෙනෙක් මගේ රූම්මේට් අනිත් එක්කෙනා අපිට මගින් තමයි ගන්න වෙන්නේ. එහෙනම් අපි ඊට කතා කරන්න තෝ අපි ඉස්සරහට ගිහිල්ලා බලමු අපිට මේ බ්ලොග් එකේදී මොකද වෙන්නේ කියලා. Guys, මේ දින්න අපේ කාමරේ මේ කණිකර පිස්සන් කුඩුවක් වෙලා තියෙන්නේ. අපේ තුන්වෙනි සමාජිය එනවා. මීඩියම් පද්ද Ay. YouTube. Ini come giri? No waiting. Bus stand එකේ ඉන්නේ guys. ඔය දැන් කන්න යනවා. එහෙනම් ආලා සෙට් වෙනවා. guys ගම්පහ යන්න හදන්නේ. बस से कटवा भी इधर आई बस से कटवा भी इधर है क्या वरेस हैं Nama guys gampang dah ini. Ya, yogi. Yang nada ni phone net kita ada kan deh. Api yang software kita kata. ගස් අස්සේ හංගලා තියෙන්නේ. ගයිස් එන කට්ටක් කාලා හොයාගත්තේ ෂොප් එක. KD මොබයිල්. දැන් තමයි ෆෝන් එක හදලා ඉරුනේ මේ නොයලක් හේතුවක් මත කඩේ වීඩියෝස් දාන්න එපා කිව්වා. ඉතින් දාන්නේ මේ අපි යනවා ඛණ්ඩ. ගම් පහින් ඛණ්ඩ යන්නේ. කඩයක් හොයනවා මේ හම්බෙච්ච කඩකින් කනවා හැබැයි. අයිස් එකක් 300 දෙනවා ඉතින්. ඔව් ඒව නම් කන්න බෑ. ඔය එකක් නෑ මේකේ හොඳට හම්බෙනවා.
කාලා තියෙනවා. මකාලා නෑ. පන්ති ළමයි වගේ ඉන්නවනේ. ඒක තමයි මෙන්න ගොඩක් කන්නේ මේ කට්ටිය. හොඳ පාඩක් තියෙනවා මම බලන්න. සවාන්නයක් කන්න යන කට්ටියත් එක්ක අත හොදන් හරි හොඳ පුරුක් තියාගන්න. ඇවිල්ලා කාලා බීලා ඔක්කොම කරලි වැඩේ ඉවරනකොට වෙලාව 1:55 විතර වෙලා තියෙන්නේ. ඒනවත් දන්නේ මේ දැන් අපි යනවා පන්සලකට. යන්න තමයි ප්ලෑන් එක. මාලිගාව දැන් රජමාර්ගාරය කියලා තියෙන ලොකේෂන් එකට තමයි යන්නේ. මෙතෙන්ට සාමාන්‍යයෙන් කිලෝමීටර් 15ක් විතර තියෙනවා මම හිතන්නේ. අඳුරන්නේ නැති ටවුන් එකක්, අඳුරන්නේ නැති පාරක්. තනි කරම මම හිතන්නේ වැරදි ට්‍රැක් එක තමයි අපි යන්නේ. සක්්‍ය. මේ මන්නම් කියන්නේ මේ පාර වැරදි කියලාද? හිතන්නේ මේ දරන්නේ මගලවරදී. මම නම් තරංග ආවේ ඉන්නවා. මේ මෙයා ආවේ. මන් නෙවෙයි. මොකටද මේ ආයිම වලට එළ කරනවා කසක් තියෙනවා. ඇයි බං අපි මෙතෙන්ට ආවේ? අයියෝ. පාරෙන් වරෙන් වීඩියෝ තියෙනවා අර. එන්න ඔබත් වීඩියෝ කරන්න ඕනේ නෑ. හරි ඔය පොඩි වටයක් ගිහිල්ලා ආවා දැන්. ඔය පොඩ වටයක් ගිහිල්ලා ආවා. හරි පාර දැන්. කරදිලානේ මේ ආවේ පොඩ්ඩක් නෙවෙයි පොඩ බලන්න ආවේ. දන්නේ නැතිකමට නෙවෙයි. මිනිස්සුන්ට ඉනා වෙල්ලවා. ඒ යන්නේ එක නේද බා? යනවා. ගයිස් පිට මාලිගා තැන් රජමාර්ගයට යන්න ඕනේ. මේ කිරිඳිවැල බස් එකේ යන්න පුළුවන් කිව්වා. මම කිරිඳිවැල බස් එකක් ආවේ. දැන් යනවද? අහලා තියෙන කියන්නේ. මේක මේක අතනත් ඇත් තියෙනවා. මේ බස් දැන් යනවද? මේකට හැරෙන්න. පුරුදු සීට් එක. ඩ්‍රයිවර් කෙනෙක් ආවේ. හවුද? ඩ්‍රයිවර් කෙනෙක් නෑ. කිලෝමීටර් 11ක් තියෙනවා. නෑ බලමු. කිලෝමීටරයක් තව මේ පාරේ යන්න තියෙන්නේ. ඇත්තටම මේ යන ගමනින් කිසි තේරුමක් නෑ නේද? නෑ. කිසිම තේරුමක් නෑ. කිසිම තේරුමක් නෑ. වැඩක් නැති ගමන් අපි මේ යන්නේ. ඔව්. Google එකේ දැක්කා. ශනිකව ආවා. ඉතල. කොහොම හරි මොකක්ද අපි ගියේ දැන් කොහෙද? අපිට ඕනේ ගම්පහටම කරන්න දෙයක් නෑ. ආය යනවා ගම්පහට. ආයි ගම්පහට යනවා මෙන්න මුගේ බැටරියක් මොකක්ද දාලා විල්ල කියලා ඒක ගන්න ආයි යන්න ඕන ෂොප් එකට. හරි. හරිම සන්තෝෂයි. වයින් වල කමඩ ඉන්නේ. කිලෝමීටර් කමාරක් අයින් නෑ. ඉල්ලද? මේ ගම්මල පොඩ මොන පිටියද මේ? පද්ද මේ පැත්ත කිරින්දිවල නේද? හින්දිවල නැද? කිරින්දිවල නැද? ගම්පහට එනවනම් මොනවත් කරන්න බලාගෙන ඉන්න එපා. ඇවිදින්න දැන් නම් ගම්පහ නැහැ. මම නම් දන්න තරමින් අපි හෙව්ව හම්බුන්නේ නැහැ. හරිද? රයිට් පන්සල පැත්තට ගිහිල්ලා බලමු මොකක්ද වෙන්නේ කියලා. ගහනවා කරටි කැඩෙන්නේ.
Hi. දැන් තමයි ලොකේෂන් එකට ආවේ. මොන වගේද දන්නේ නැහැ වංශලා අපි උඩ ගිහිල්ලා බලමු මොකක්ද අපිට කියලා. මාලිගා දැන්න විවේකාසනේ මල්ලතු හිරිපිටිය බලුවලියක් ඒ අර බල්ලෝ කරනවා පයින් ගහන්න බලාගනි ඔබ ගේමද උන ගේම වගේ ඒ මාර විව්යක් තියෙන අඩෝ ෂෑ ඒ වීව් එක සුපිරි බා අර මුළු ගමම පේනවා තාම භාගයක් නැක්කිය ඒ මාර ලොකේෂන් එකේ ගයිස් මේ පල්ලෙහාම ඉඳලා තමයි ආවේ තව යන්න තියෙනවා උඩට අර පේන්න උඩ ගාල අපි ඔක දැක්කේ අපි බස් එකෙන් බැස්සට පස්සේ මට ඔයාලට පෙන්නන්න බැරි වුණා මේ ඇත්තටම මාර ලොකේෂන් එකක් කොළඹ පැත්තේ තියෙනවා කියලා හිතා ගන්න බැරි ලොකේෂන් එකක් මේක ටෙක්නික්ස් මොඩරෙන් මතර බොන්නේ hey sponsored by Chama Computers ඇත්තටම සෑහෙනම මාර ලොකේෂන් එකකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ දන්නේ නැතුව මේ මාලිගා තැන්න රජමහා විහාරය කියලා තමයි තියෙන Google එකේ ලොකේෂන් එක තියෙනවා ඔයාලත් වෙනවා නම් එන්න මේ කිය මාරම සුපිරි ලොකේෂන් එකක් හරිද මේ ගලක් උඩ තියෙන කෙලින්ම ගලක් උඩ මේ පල්ලෙහා තමයි මේ ධර්ම දේශනා ඔක්කොම පවත්වන්නේ එහා පැත්තේ බුදු විනයක් තියෙනවා මට කියන්න වචන නැහැ හරිද මාරම ලොකේෂන් එකක් මේක මේ මම එළියට ගිහලා වෙනවා අපිට දැන් අර ගල උඩට යන්න බලාපොරොත්තු වෙනවා බලමු යන්න පුළුවන් වේද කියලා තනිකර සුපිරි ලොකේෂන් එක තමයි අපි දෙන්නට ඇවිල්ලා ඉන්නේ නයිමයි මේ දෙන්නේ බුදු කොටිය අර දෙන්නේ බුදුහාමුදුරුවෝ මේ අපි යමු එළියට ගිහිල්ලා බලමු මොනවද තව තියෙන්නේ කියලා හරි ඉතින් බලන්න කොච්චර රොග්ගිය අර තියෙන්නේ ගල උඩ හරිද මෙතන මාරම කූල් කිසිම මුකුත් නැහැ මහා ගස් කොළන් ටිකත් එක්ක සෑහෙන්නම කූල් ලොකේෂන් එකක් හරිද මාරම කූල් ලොකේෂන් එකක් මේ බලන්න හෙවණ කොච්චරද කියලා මාරම හෙවණක් තියෙන්නේ ඇත්තටම දවසක් දෙයක් නැතිලා ගියත් පාඩුවක් වෙන්නේ නැති ලොකේෂන් එකක් නවතින විදියක් නැහැ ඒත් આવත් යන්න ඕන හැබැයි එච්චරට සුපිරි ලොකේෂන් එකක් තමයි මෙතන හරිද ගයිස් මේ උඩ තියෙන අපි පල්ලෙහා ඉඳලා මම ඔයාලට පෙන්නගෙන ආපු ගල ඒකට තවුරුවට නගින්න පුළුවන් කිව්ව එහා පැත්තෙන් ගිහිල්ලා අර තියෙන පල්ලෙහා බුදු කොටිය ඒත් එක්කම මේ තියෙන්නේ මේ බෝධීන් වහන්සේ මේ තියෙන වැලි මඩුව තා පොට්ටක් තියෙනවා ඇත්තටම මාර ඉන්ට්‍රස්ටිං වැඩක් මේක අපි ගිහිල්ලා බලමු වාව් ෂෑ එහෙම වටෙන් තමයි අපි මේ පැත්තට ආවේ මේ තියෙන චෛත්‍ය තමයි උඩම තියෙන්නේ උඩම තියෙන චෛත්‍ය ඊට පස්සේ බෝධියට පල්ලෙහෙන් බුදුගේ විදිහට තමයි හදලා තියෙන්නේ ඇත්තටම මාරම ලොකේෂන් එකක් කියන්න වචන නැති ලොකේෂන් එක සුපිරි හරිද කුකු ඇවිදලා හති වැරලා ඉන්නේ තුන්දෙනාටම හති ඉස්සරහට යන්න ඉඳන් උතු බලාගෙන ඉන්නවා ඇය භාගයක් කෙනෝට යන්න ඒ මෙතන වෙන වීඩියෝක් දාන්න පුළුවන් බා මේ යන්න පොට් එක ඒකනේ අපි කොහෙද ආවේ මොකද කරන්නේ ඕන්නක් අදන් යන්න ආවේ ගම්පාට දැන් මොකද මේ කරන්නේ ඔව්
ඔව් ආයි මාර වයිබ් එක හොඳේ. වතුර මොකටද පම්ප් එකක් දාන්නේ? ඒ මරු ඈ. අර දින්නේ අන්නරාගේ ගුණක් තියෙනවා. බඩ ගාගෙන ගිහිල්ලා එහා පැත්තේ මත් වෙන්නේ. එන්නම ලෝකේ. ඔව්. නැත්තම් පැය භාගයක් කරන පොල් ගන්න. මේ භාගයක් කියන්නේ අවරේජ් බා. උණාගේ වෙලාව කිව්වේ. බැංක් කාරේ ඉන්නවා. අම්මා කොහමද නේ? වෙලාවට ආවේ ඈ. නැත්තම් මේ ඉරිකල්ලේ විශ්වාස. ෂා. ඒක මරුයි. ෂා. මේ වගේ ලැබුණා බෑ. ඔය මම කරනවා. මොනවද? ලෙන්ස් කවර්ස්. කතා ඒක ගලවන්න පුළුවන් මේ. කතා මේ ෆොටෝ ක්වොලිටි වෙනවා. මොනවා වලින් පේන්නේ නැති කොච්චර දුර ආවද කියලා. කතා කරන්න දෙන්නේ කිලෝමීටර් ගමනක් විතර ආවා. නේ? එච්චර නම් ආවේ මීටර් 500කට වැඩි ආවම. මේ තව යන්න තියෙනවා එන්න උඩ අන්න ගල පිස්සු හැදෙනවා ඈ. එනවා නම් එන්න ගම්පහ ඉඳන් කිලෝමීටර් 10යි තියෙන්නේ. එන්න. කොහමද view එක? හායි. ඇයි උඩ ගිහිල්ලා? ඉන්න වැඩි තැන බටන් ගලා ගත්තා. අරුණද සර්ට් එක ගලවලා. මම බටන් එක විතරයි ගලුවේ. හරි අමාරුයි. කිලෝමීටරයක් විතර දින උඩ නගින්න. එන අය කාලා බීලා ඉන්න. වතුර බෝතලයක් එම අරගෙන ෂිප් එකේ ඇවිල්ලා එන්ජොයි කරලා යන්න. අම්මට සිරි වෙනවා ඈ. කොහමද? සනීපේ. ෂා. පට්ටම view එකක් තියෙන්නේ. අර තියෙන්නේ උඩමළුවේ. චෛත්‍ය. මාලිගා තැන්න. කෙලිම සිරිවාදෙන් භාගයක් ආවා වගේ. චරට් ලයිස් view එකක් තියෙන්නේ. මුළු කොළඹම පේනවා මේ. මුළු කොළඹම පේනවා කෙලින්ම. ගම්පහ. අපේ කැම්පස් එකත් තියෙනවා දෙන්න. අර ඔයාලට පේන්න අපිට පේනවා. දැන් මේකට වෙන්නන්න බෑ. අයි භාවනා කරනවා? කෙනෙක් දොයි. නියමයිනේ. ෆෝන් එකක් හදන්න ආව දුර. को अड्डे ඔතන සිග්නල් දිනන සයිර සිග්නල් දිනනවා අම්මට සිරි මේ කිරණ පන්සලක් නෙමෙයි. යාචකෙක් ඉන්නවා. ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. තව තියෙනවා. මේ බලන්න අපි චෛත්‍ය ගාව ඉන්නේ. චෛත්‍යයට පිටිපස්ස වෙනමම තව ඒරියා එකක් තියෙනවා. බලනව නම් ඔයාලට බලන්න. හරි. ඉන්නෝ යන්න මාත් එක වෙන්නන්නේ. මේක මරු ප්ලේස් එකක් ඈ. ඒකට පරිස්සමෙන් යන්න ඕනේ ගල් වල වැටුනොත් තමයි ගියාම තමයි. ආ එන්න හම්බෙන්නේ නැහැ. ඒක පොකුණක් තියෙනවා. ලස්සන පොකුණක් තියෙනවා මේ. සුපිරි වගුණක් තියෙනවා.
එතෙන්ට ආවත් මාර view එකක් තියෙන්නේ guys පිටිපස්සේම සුපිරිම place එකක් ඈ. සුපිරි place එකක් මට කියන්න වචනේ නැහැ ඇත්තටම. දැන් කියලා එපා වෙලා තියෙන සුපිරි කියලා. එනවා නම් ඇවිල්ලා බලන්න මාරම place එකක් ඈ. මම ගාඩම මම ගිහලා වෙන්නන්න. නේ. කොහොමදනේ? යම්ම. nice. එදිනෙන් තව බෝධින් වහන්සේ කෙනෙක් ඉන්නවා උඩම මළුවේ. පල්ලෙහා ඉන්න බෝධින් වහන්සේ මම ඔයාලට පෙන්නුවා. ඒත් එක්කම තව කුටියක් තියෙනවා අර පැත්තෙන්. right. ඊළඟට තමයි තවත් හොඳ ටිකක් පෙන්වන්න පුළුවන්. එන්නකෝ. පිටිපස්සේ යට ඔක්කොම ගෙවල් තියෙන්නේ. හරිද? ගෙවල් තියෙන්නේ. ඒත් එක්කම මේක අපි උඩමලු සාමාන්‍යයෙන් අඩි බර ගාණක් උඩ අපි මේ දැනට ඉන්නේ. අතන ඉන්න තව එක්කෙනෙක් අපිත් එක්ක ආපුවන් එනවා. එන්න පොඩ්ඩක්. ඉතින් ඔයාලා මොකද හිතෙන්නේ මේ 2 එක කියන්නේ? හරිම හොඳයි. කොහොමද මෙතෙන්ට ආවේ කියලා අපි දන්නේ නැහැ. හිතා ගන්න බැරුව තමයි ඉන්නේ. ඇත්තටම ආවේ වෙන වැඩකට දැන් ඉන්නේ වෙන තැනක. වැඩි 10කට දැන් පැයකට විතර කලින් අපි හිටියේ ටවුන් එකක් මැද. ටවුන් එකක් මැද දැන් ඉන්නේ. ටවුන් එකක් හොයන්න. කන්දක් උඩ. ටවුන් එකක් හොයන්නත් බෑ බලපන්. දැන් ටවුන් එකක් හොයන්නවත් හම්බෙන්නේ නැහැ. එන්නේ නෑ කොළඹද කියලා හිතා ගන්නත් බෑ. හරිද? ඒ වුණාට මේ කොළඹ. හරිද? එන්න කොළඹත් මේක දැන් තියෙනවා. ඇවිල්ලා බලලා යන්න. පෙල්ලා ගියා මෙහා පැත්තට. භෝගේ කතන්දර පල්ලාට වයින් ඉන්නේ. වැඩ තියෙනවා කරගන්නද? ඩිග්‍රී එනවා මැරියා. කොහොමද view එකනේ? Hi Andy boy. එහෙනම් පල්ලෙහාට යනකොට වීඩියෝ කරන්න ගියොත් ඒව වීඩියෝ බලන මිනිසුන්ටත් එපා වෙනවා මටත් එපා වෙනවා ෆෝන් එකටත් එපා වෙනවා. හරිද? ඒ නිසා පල්ලෙහාට ගිහිල්ලා හම්බෙමු. බයි. එස්තෙන් තමයි පල්ලෙහාට දැස්සේ දැන් ගෙදර යමත් තමයි තියෙන්නේ. ගෙදර නේ බෝතුනේ යන්න ඕනේ. ගෙදර යන්න ඉන්න කාලෙකට ආයේ. මගේ ෂර්ට් එක බොත්තම් ටික දාගන්න තු පන්සල පැත්තට යන්න විදියක් නැහැ. ෂර්ට් එක බොත්තම් ටික දාගෙන පිටිවිලකට යන්න ඕනේ. අර ඉන්නේ අවසානයේ. රයිට් ඉතින් එනම් මොන ගමන නිමා කරන්න තමයි හදන්නේ. අපේ යාළුවෝ දෙන්නත් ඉන්නවා. මොනවා හරි කියපල්ලා. කරගන්න කලින්. මොනවා හරි කියන්නේ? සුපිරිය. හිතුවේ නෑ ඇද්ද සුපිරිය. අනිවාර්යයෙන්. නම් සෙට්ලා ඉන්න channel එකත් එක්ක subscribe කරන්න, like කරන්න, share කරන්න. ඉස්සරහත් මේ වගේ වීඩියෝස් බලා ගන්න පුළුවන් මේ channel එකෙන්. එහෙනම් අපි ගිහින් නම් goodbye. හැමෝටම සුබ දවසක්. ඒ හංග යනවා. unboxing experience එක හොඳයිද? හලෝ ටයිල් එක ඉව කරනවා එල වෙන්න පාමු කෙලී
මේ වරේ මීට වරේ ගණන් ගන්න පාපා